අපි හිතාගෙන ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙනවා බුදු කෙනෙක් පහළ වෙලා මිනිස්සු ඉන්නවා කනවා බොනවා නටනවා ඌ කියනවා රණ්ඩු වෙනවා මරා ගන්නවා ඉපදෙනවා ආයි මැරෙනවා මේ ලෝකේ අපි හිතාගෙන ඉන්නේ. නමුත් මේ හිතම හරව ගන්නවද කියන්නේ තමන්ගේ හිතම අර නිවන් දකින්නත් අර හිතන්න එපයි අපි නේද? තමන්ගේ හිතනේ හැම දෙයකම. ඒතොර තමන්ම හිතන්න මගේ හිත දැන් කැරකෙන්නේ කොයි පැත්තටද? කැරකෙන්නේ හතර අපායේ පැත්තට. කාම ලෝකේ. මේ කාම ලෝකේ මේ බන්ධන පහ ඔස්සේ තමයි මේ හිත දුවන්නේ. අම්මා තාත්තා දරුවෝ දේපොළ ඉඩකඩම් බම්බුසැමි මේ සම්බන්ධේ මේ බන්ධන පහ වටේ මේ හිත කැරකි වේගෙන් පව් පුරවනවා. වේගෙන් පව් පුරවනවා. ඕක තමයි වෙන්නේ. එතකොට මේක සක බඹරයක් වගේ කැරකෙනවා. වේගෙන් කැරකෙනවා. අපිටම අවුරුද්දට දවස් 365ක් වුණාට හිත පැයට කිලෝමීටර් ලක්ෂයක්වත් ඒකට උපමාවක් කරන්න බෑ මට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ වේගවත්ම මේ හිත කියලා. කෙනෙක් ඇමරිකාවට ගිහිල්ලා තියෙනවනම් ඇමරිකාවේ යම් තැනක ඉඳගෙන කෑම කාලා තියෙනවනම් ඒකේ නේද ලංකාවේ ගෙදර නම් ඉන්නේ ගෙදර ඇඳේ නම් ඉන්නේ අසලු සනක් ගහන්න ඉස්සලා මේ හිත ඇමරිකාවට යනවා. ඒ අතීත සිතුවිල්ලට යනවා. ඒ තරම් වේගවත් මේ ලෝකේ වේගවත්ම දේ තමයි මේ විඥානය. ඒතකොට මේක වේගෙන් කැරකෙනවා මේ බන්ධන පහ වටේ. බන්ධන පහ වටේ කැරකි පවුමයි රැස් කරන්නේ. රාගයයි, දේශයයි, මෝහයයි, ආසාවයි, තණ්හාවයි, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, මානය, උඩඟුකම, එකට කිරීම, වංචාව, කපටිකම මේවත්ම තමයි බලන්නකො හැම කෙනාගේම ගාව තියෙන්නේ මේවා නෙවෙයිද කියලා. මම දැක්කා මේ ළඟදී වීඩියෝ එකක මේ බල්ලෙක් මේ නොන්ඩි ගගහ එනවා. මට පුදුම හිතුණා මට සදා ගන්න බැරි වුණා මේ බල්ලා අර කොරෙක් වගේ එක කකුලක් දෙකට නමාගෙන කොර ගගහ එනවා. එතකොට ඒ බල්ලා දැකලා මිනිස්සෙකුට දුක හිතිලා බනිස් ගෙඩියක් දෙනවා. අරගෙන බනිස් ගෙඩිය අරන් දෙනවා. දුන්නාම මේ බල්ලා බනිස් ගෙඩිය කටින් අරගෙන එකපාරට කකුල බිම තියලා හොඳට දුවගෙන ගියා. මට අදාහ ගන්න බැරි වුණා දෙවියනේ තිරිසන් ලෝකෙත් මෙච්චර වංචාකාරී නම් මනුස්ස ලෝක ගැන කවර කතාවද කියලා මට හිතුණා. මේ සංසාරය ගැන කවර කතාවද කියලා හිතුණා. හැබැයි අද සමාජයේ මේ වීඩියෝ එක බලලා හිනහ වෙනවා මිසක් ඒකට එක කමෙන්ට් දානවා මිසක් කෙනෙක් හිතන්නේ තිරිසන් ලෝකෙත් මෙච්චර වංචාකාරී නම් මනුස්ස ලෝකේ මේ සංසාර ගමන කොච්චර වංචාකාරීද කියලා කවුරුත් හිතන්නේ. එතනදී තව එකක් තමයි මේ සාක්ෂි ඇතුව කියන්නේ. එතන මේ යාව හුරු කරලා ට්‍රේනින් කරලා නෙවෙයි. වල් බල්ලෙක් පාරමී බල්ල එහෙම කතා කරන්න හොඳ නැහැ. ඒ සුනකයා මේ ඔහේ හැදිච්ච එකේ. ඒ පාරේ නිකන් යනවා. එතන මේ මිනිස්සු වාහනත් යනවා. ඉතින් ඒක අර AI තාක්ෂණයෙන් හදුවා කියලා සමහරු කියන්නේ AI තාක්ෂණෙත් නෙවෙයි ඒක. ඇත්තම වීඩියෝ එකක්. ඒ නිසා මම ඒක කිව්වේ මේ එතනදී අපි ගන්න ඕනේ ඇත්තට බලන්න තිරිසන් ලෝක කියලා කියන්නේ අපි හිතන් ඉන්නේ කතා කරන්න බෑ කපටිකම ඉරිසියාව ක්‍රෝධය වෛරය මේවා මුකුත් නැහැ කියලානේ. නමුත් බලන්නකො එතන ඒකින් මට හිතා ගන්න බැරි වුණා සදා ගන්න බැරි වුණා. එතකොට මේ manuss ලෝකේ අපි ඉදිරියේ ඉන්න මිනිස්සු කොච්චර කපටිද වංචාකාරීද බොරුව ප්‍රෝඩාව මේ කොච්චර මොනතරම් නරුමද. එතකොට එහෙම කියලා අපි ගැටෙන්න ඕනේ නැහැ. එතකොට මේ වේගෙන් දුවන හිත නෙමේ තප්පරයට 17 වතාවක් විතර චිත්තක්ෂණ වෙනස් වෙනවා. අභිධර්මයේ පැත්තේ ගැඹුරු පැත්තට ගියොත් මේ හිත ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ හිත මම කියන්නේ මේ හැමෝටම තමන්ම හිතන්න ඕනේ එක. තමන් දැන් මේ කැරකෙන හිතම හිතනවා මම මේ කරන්නේ මායාවක් බොරුවක් මේ මාවම දුක් විඳවනවා කියලා තමන්ම හිතලා අනිත් පැත්තට කැරකෙනවා. අන්න එතකොට එයා උඩුගම්බලා යනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවන කරා එයා යනවා. කොහොමද යන්නේ? එයා සංවර වෙනවා. ඊට පස්සේ එයා කායික ක්‍රියාව පිරිසුදු කරගන්නවා, වාචසික ක්‍රියාව පිරිසුදු කරගන්නවා, මානසික ක්‍රියාව පිරිසුදු කරගන්නවා. එයා කතා කරත් පිරිසුදු වචනයක් කතා කරන්නේ, කයෙන් දෙයක් කරත් පිරිසුදු දෙයක් කරන්නේ, මනසින් දෙයක් හිතුවත් පිරිසුදු දෙයක් හිතන්නේ. එහෙම කරන හැබැයි හරි අමාරුයි. අර ඉස්සල්ලා කැරකුණ වේගෙට මහා වේගෙන් කැරකුණාට මේ පැත්තට වේගෙන් කැරගෙන්නේ නැහැ. නිවන දැන් නිවන් දකින්න
කියලා හිතන මිනිස්සු සමහරු අත් දෙක ඔළුවේ තියන් යන මිනිස්සු ගියාට වැඩි ඉක්මනට ආපහු එනවා. එහෙම නැත්තම් ලාභ සත්කාර වලට අහු වෙලා විනාශ වෙලා යනවා. එහෙම නැත්තම් චරිත ඝාතනය වෙලා සමහරට මැරෙන්නත් පුළුවන්. එහෙම ලේසි නෑ මේක. හිමින් කැරකෙන්නේ නිවන පැත්තට. මේ හිත දෑහැට මනුස්ස පියවි දෑසට නොපෙනෙන වේගෙන් කැරකෙනවා හතර අපායට. රහතන් වහන්සේලාට මගේ උත්තරීතර බුදුරජාණන් වහන්සේලාගේ ඒ උත්තම ඒ ප්‍රඥා ඇසට මේවා පේනවා. ඒ පෙනිලා තමයි සාක්ෂි ඇතුව මේවා අපිට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා දැන් ලංකාවේ මේ රැලි වලට දුවන්නේ නැතුව එක එක රැලි තියෙනවා. එක එක කියන්නේ කාලෙන් කාලෙට එක එක කියන්නේ නිතරම එකම අයිටම් එක කඩේක විකුණන්නේ නැහනේ. එකම අයිටම් එක විකුණන්නේ නැහැ. හැබැයි ඒකත් ඒ කඩේ තියෙනවා. නමුත් ඒ මුදලාලි කාලෙන් කාලට වෙන වෙන අයිටම් ගේනවා. දැන් ලංකාවේ බස් තියෙනවනේ. නමුත් කාලෙන් කාලෙට ඒ බස්ම එනවා මොඩල් එක වෙනස් වෙලා. ආන් ඒ වගේ මේ ධර්මයේ තුලත් ඕක තියෙනවා. ඇත්ත ධර්මයේ තියෙනවා. නමුත් ඇත්ත ධර්මයේ වගේ මොඩල් වෙනස් වෙවි රැලි හැදෙනවා. ඒකට ගහගෙන යන මෝඩ පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මිනිස්යාව පහත් කරනවා නෙවෙයි. එතන තියෙන මෝහය. මෝහයට කියන්නේ මෝඩකම. නොදන්නාකම. එතකොට සූත්‍රයට බහා බලන්නවත් විනයට බහා බලන්නවත් මේ මිනිසුන්ට ඕමනාවක් නැහැ. මේ මිනිස්සු ඔහේ දුවනවා රැලි පස්සේ. ඊට පස්සේ අවසානයේ තියෙන සද්ධාවත් නැති කරගෙන සීලෙත් නැති කරගෙන මහ විනාශයකටපත් වෙනවා. ඉතින් මම දකින්නේ නම් ඔන්න ඕක මේ ලෝකේ. ඒ නිසා ඒක අපි තේරුම් අරගෙන පුළුවන් තරම් අපිම හිතලා. ඒ කියන්නේ තමන්ම හිතන්න ඕනේ. තමන්ටම හිතෙන්න එපා මම මේ දුකක් විඳින්නේ කියලා. තමන්ටම හිතනකොට තමන් ටිකක් හිතන්න ගන්නවා එහෙනම් මේකෙන් මොකද්ද මං නිදහස් වෙන මග මොකද්ද කියලා. ආන් එතකොට එයා ධර්මයේ හොයන්න ගන්නවා. ඊට පස්සේ යාට ලාභ සත්කාරයෙන් කීර්ති ප්‍රශංසාවෙන් ගත්තට පස්සේ ආපහු මාන්නේ උද්දච්චකම උඩඟුකම ඇවිල්ලා ලොකුකම ඇවිල්ලා ආයෙත් පිරිහිලාම යනවා. ඒ නිසා ලේසි නෑ මේක. ඉතින් ඒ හින්දා හිතම පරිස්සම් කරන එක තමයි තියෙන්නේ. කය පරිස්සම් කරන්න කය පරිස්සම් කරලා ඇති වැඩක් නෑ. අපි කය කොච්චර පරිස්සම් කරත් අපිට ඕන විදිහට මේ කය පවත්වන්න බෑ. අපි කොච්චර පිරිසෙරෙප්පු දාගෙන මඩ නොගෑවි කොහොම ඉඳ හැදුවත් පොළවේ මඩ ගෑවුන් නැතත් ශරීරේ තියෙන මේ නව දොලින් වැටෙන දේවල් වලින් ශරීරය අපිරිසිදු වෙනවා. එහෙනම් ශරීරය රකින්න ශරීරය මේ පෝෂණය කරනවට වඩා හොඳයි ඔය නොපෙනෙන මායя ඒ කියන්නේ හිත පරිස්සමින් අපිරිසිදු කරගන්න නැතුව පිරිසිදුව ගමනක් ගියොත් මන් දකින්නවා ඒක නා ගෞතම බුදු සසුනේ හෝ නිවන් දකීවි. එහෙම නැති වුණොත් අපි රැල්ලට ගිහිල්ලා කාලෙන් කාලට මොඩිෆයි වෙලා එනවා කාලීන වෙනවා අති කියන්නේ එක එක විදියට එනවා. එතකොට දැන් අද කාලේ ගොඩාක් පිරිමන් දැක්කම ඊයේ පෙරදා දැන් ගොඩක් වෙනත් අය ඒ කියන්නේ අල්ලපු ගෙදර කෙනාට රිද්දන්න ඕන නම් සමහර අය ඒකට ප්‍රතික්‍රම යොදනවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ අර මේ සම්මා සම්බුද්ධ ශාසනය විනාශකරන්න පිරිහෙන විදිහේ වැඩ කටයුතු ගොඩාක් වෙනවා. දැන් මොනවා හරි දෙයක් තිබ්බහම උපැන්නට බෞද්ධ වෙච්ච මිනිස්සුම තමයි නූගත්කම නිසා මේ ඒවා උලුප්පල ලෝකෙට පෙන්වන්නේ. නමුත් වෙනත් ආගම් වලේ වෙන කිසිම දෙයක් ලෝකෙට පෙන්වන්නේ නැහැ. එයාලා ඒව හංගගෙන එයාලගේ ආගම් රැකගෙන එයාලා පාඩුවේ ගමන යනවා. අපේ මිනිස්සු තමයි පුංචි දේ අරගෙන එයාගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ අර කොහෙවත් තියෙන පොල් කෙන්ද හොයාගෙන උඩ පැන දඟලනවා. උඩ බලාගෙන කෙල ගහන જાතියක් බවට පත් වෙලා අපි උඩ බලාගෙන කෙල ගහනකොට තමන්ගේ මූණටමනේ වැටෙන්නේ කියලාවත් දන්නේ නැති මෝඩකමටපත් වෙලා. ඒ නිසා පුළුවන් තරම් අපි ඒ වගේ බේරිලා අපේ දේ අපි රැකගෙන අපේකම රැකගෙන අපි දැන් බලන්නකෝ මේ රටේ වුණත් දැන් අපේ රට වුණත් දැන් බලන්නකෝ අගතිය දැන් ඒ කියන්නේ ඉස්කෝලේක ප්‍රධානියා වෙන්න ඕනේ ගුරුවරයෙක්නේ. විදුහල්පති වෙන්න ඕනේ ගුරුවරයෙක්. එතකොට බාලන්ස් පන්තියේ ඉන්න ළමයෙක් ගුරුවර විදුහල්පති කරොත් මොකද්ද වෙන්නේ පාසලටනේ?
ඒ පාසලට ඒ ගමට ඒ දරු කැලට මොකද වෙන්නේ? විනාශයක්ම නෙනේ. බාලන්ස් ළමයෙක් විදුහල්පති කරොත්. එහෙමනම් විදුහල්පති කෙනෙක් වෙන්න ඕනේ විශ්වවිද්‍යාලයේ බාලන්ස් ඉඳලා විශ්වවිද්‍යාලය දක්වාම ඉගෙනගෙන කැම්පස් එකකින් අවුට් වෙලා එයා හොඳ උගත් ගුරුවරයෙක් බවට පත් වෙලා අවුරුදු ගාණක් ශික්ෂයන්ට උගන්වලා එතකොට ඒ දෙන අමාත්‍යංශයෙන්ම දෙන උසස් වීමක් ලැබුණොත් අන්න ඒ කෙනාට විදුහල්පතිතුමා කියලා ගරු කරන්න පුළුවන්. එතකොට අපේ මේ සිංහල බෞද්ධ රටේ බුද්ධ ශාසන අමාත්‍යංශය කියන්නේ අපේ මේ මහා ජාතිය රැකෙන මහා ජාතිය අදහන ආගම රැකෙන ප්‍රධාන මුදුන් මුල. එතන ඉන්න ඕනේ තෙරුවන් සරණ ගිය සද්ධාවන්ත පන්සිල් පද පහ හොඳට දන්න පන්සිල් පද පහ අවබෝධයෙන් රකින්න බුද්ධිමත් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් මං වගේ මම නම් එච්චර දන්නේ පොඩි කෙනෙක්. නමුත් මට හිතෙන විදිහ නම් ඒ විදිය තමයි. නමුත් ඉතින් ඉදිරියේදී මේ ඉස්සරහට මොනවා වේවිද කියලා අපිටවත් හිතා ගන්න බෑ. අපේ අතීතයේ අතිවරයන්න් වහන්සේලව දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවන් දැන් මිහි පිට පේනවා. නමුත් මිනිස්සුම කියනවා අර යතිවරයන් වහන්සේ මේ යතිවරයන් වහන්සේ දා කිව්ව දේ අද වෙනවා කියලා. නමුත් ඒ මිනිස්සුම ඒක කරනවා. ඉතින් ඒ නිසා අපි ওই දේවල් යථාර්ථයෙන් අවබෝධ කරගෙන අපිට මේ වැඩක් නැහැ සමාජය ගැනවත් අපිට පුළුවන් විදිහට ඒ කියන්නේ අපි අසාධාරණ බුදුරජාණන් ඒකට කෙටිම වචනේ මම කියන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අසාධාරණ ලෝකේ මේ මුළු ලෝකෙම අසාධාරණයි. ඒතකොට අසාධාරණ ලෝකේ මිනිස්සෙක් පීර සාධාරණයක් හොයනවා නම් ඒ මිනිස්සයා කරන්නෙම Tamanට කරගන්නා වූ නින්දාවක්. ඒ කියන්නේ වතුරේ මේ ගැඹුරට යන මිනිස්සයා ලොකු සිහිනමවනවා. ඒ මිනිස්සයා ඉන්නේ පේන තෙක් මානේ වතුරට වට වෙලා. වතුර මැද ඉන්නේ. ඒකොල්ල ඉස්සරහට යනවා. යන්න ගැඹුරට යන්නේ. මේ මැරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. හැබැයි මහා සිහිනමවනවා. ආන් ඒ වගේ තමයි අපිත්. අපි මහා සිහිනමවනවා. අපි උදන් අනනවා. නමුත් අපි දන්නේ අපිට මොකද වෙන්නේ කියලා. අපේ ජාතියට ආගමට මොකද්ද වෙන්නේ, රටට මොකද්ද වෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. මොකද අපි ඉන්නේ සිහින ලෝකෙක. මේ තියෙන තාක්ෂණත් එක්ක. එතකොට එදා බුදුරජාණන් වහන්සේ අර රජතුමා දැක්ක සිහින 16 අද ඔක්කොම 16ම එළි වෙලා තියෙන්නේ. සිහිනත් එළි වෙනවා. ඔන්න ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන මම නම් කෙටියෙන්ම කියන්නේ තමන්ගේ හිත රැකගෙන තමන් පුළුවන් තරම් හිත රැකගෙන අසාධාරණ ලෝකයට සාධාරණ මිනිසෙක් වශයෙන් පස්පව් කරන ලෝකයට පස්පව් කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙලා හොරකම් කරන ලෝකේ තමන් හොරෙක් නොවි සත්තු මරණ ලෝකේ සත්තු නොමරා කාමයේ වර්ධව හැසිරෙන ලෝකේ තමන් භ්‍රමචාරී වෙලා බොරු කියන හිස් වචන කියන මුසාවාද පරුස වචන කියන ලෝකේ තමන් මෛත්‍රී සහගත වචන කතා කරමින් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර දඟලන ලෝකේ තමන් ඒවා පාවිච්චි නොකර බුද්ධිමත් පුරුෂයෙක් හැටියට තමන් ජීවත් වුණා නම් තමන්ගෙන් කාටද කරදරයක් තියෙන්නේ මේ ලෝකේ. ඊතල බලන්න බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සතර අපාය ලෝක 31ක් තියෙනවා කාම ලෝක. මේ කාම ලෝක 31කටම තමන්ගෙන් කරදරයක් තියෙනවද? නෑ, පිහිටක් විතරමයි. අන්න ඒක කෙටියෙන්ම තේරුම් ගත්තා නම් ඇති. කොහොම තේරුම් අරගෙන තමාට තමා පිහිට කරගෙන මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ මේ ගෞතම බුදු සසුනේ ඒකත් ශීඝ්‍රයෙන් වේගෙන් බුද්ධ ශාසනය පිරිහෙන්නේ නැහැ. ගොඩක් අය කියන්නේ දැන් බුද්ධ ශාසනය පිරිහිලා, ධර්මයේ පිරිහිලා, සංඝයා පිරිහිලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන උත්තමයන් වහන්සේ කවදාවත් පිරිහෙන්නේ නැහැ. ලෞතුරාමගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කවදාවත් පිරිහෙන්නේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84000 ධර්මස්කන්ධය කවදාවත් පිරිහෙන්නේ නැහැ. මේ ත්‍රිවිධ රත්නයේ මැදට පයින් පුද්ගලයයි පිරිහෙන්නේ. මේක තේරුම් ගන්න බැරි මිනිස්සු බුද්ධ ශාසනය පිරිහෙනවා, ධර්මයේ පිරිහෙනවා, සංඝයා පිරිහෙනවා කියලා තිසරණේට දොස් නගලා ආර්ය උපවාද කරගන්නවා. තිසරණේ පිරිහෙන්නේ නැහැ කවදාවත්. අර සැඟවී තියෙන මණිකක් හා සමානයි. කාලෙන් කාලට ධර්මය සැඟවෙනවා, අධර්මය ඉදිරියට එනවා. දැන් මේ වෙලා තියෙන එක.
දැන් මේ ලෝකේ රජ කරන්නේ අධර්මය. එතකොට මේ අධර්මයේ තුල මේ ධර්මය කියන නාමයෙන්ුත් වෙස් වලාගෙන ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රඥාවන්තයන්ට විතරයි තේරෙන්නේ. ඒ නිසානේ රැලි වලට දුවන්නේ. ඒ නිසානේ පොඩ්ඩක් නැත්තම් කලබල වෙන්නේ. ඒ නිසානේ උතුම් අයට ගරහන්නේ. ඒක තමයි යථාර්ථය. ඒ හින්දා ඒක තේරුම් අරගෙන අනේ අපිට මේ ගෞතම බුදු සසුනේ මුතුන් නිවනින් සැනසෙන්න මේ විදිහට කටයුතු කරගන්න අපේ හිත් දමනය වේවා කියලා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ.